අම්මාද ක්ලාස් එකක් නැද්ද? අද හිටයි මම ළමයින්ට නිවාඩු දුන්නා. ටිචර් ක්ලාස් එකක් කරගෙන පන්තියක් කරන්න මේ ගෙදර වැඩි ඉවර වෙලා ඉඳිපා. ආමේ මේ හොස්පිටල් එකෙන් ගෙදර ආවට පස්සේ අපිට ගගන අයියා බලන්න යන්නත් බැරුණා නේ අම්මේ. මට මේ පන්ති ටිකවත් හරියට කරගන්න බැරුව ඉන්නවා. ලෙඩ බලන්න යන්නේ කොහොමද ළමයි? රැයකට හරි ගිහිල්ලා ආවනම් තමයි නේද මම හොඳ. ගගනව බලන්න. ඔව් ඒ. දැන් එතකොට ඔයා ඔය බලන්න යන්නේ ගගනව. අනේ පුතේ බොලාගේ අම්මා කොණ්ඩේ බැන්දට මාමා තාම කොණ්ඩේ බැඳලා නෑ මේ. අම්මේ මෙයාට හිරේ ගිහලා ආවට පස්සේ පිස්සුත් ඇදලාද කොහෙද? ඔව් පුතේ මට පිස්සු බොට මාන්දම. මොකක්ද මේ මාමට දා තියන්නේ? හරි පුතේ. ඔයාට හිතට එකඟව කියන්න පුළුවන්ද? ඔයා ඔය සත්‍ය කරුණාව ඉස්සරහට දාගෙන යන්නේ ගගනව බලන්න කියලා. පුළුවන්ද? පුළුවන්ද? පුළුවන්. මගේ පපුවට ගහගෙන හරියන්නේ නැහැ. මෙයාගේ පපුවට ගහන්න ඕනේ. පුළුවන්ද? අම්මේ. බෑ. නවත්තන විකාරය. අම්මට හොඳ නම් මාමට මොකෝ? මේ දැන් ඔයත් ඔය යන්න අප ගමන යන්න. හසරල් දැන් ඔයා කොහෙද යන්නේ? තරණ ක්ලාස්. අයිය අම්මෝ. පුත් නෑ. ගිහින් එන්නකෝ. අම්මාගේ උරතලේ නිසා පුතා කෙල්ලෙක් අරන් පණි. අම්මා පුතා බබා කළාට පුතා හෙන කොබෙකි. අටකලම් පන්න සමූහ වාර්තාකරු දෙයනේ මේ රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල්. ඇයි? ඔය ඔක්කොම දේවල් තිබ්බේ ඉංග්‍රීසි පත්තරේද? තමයි කියන්නේ හැම හොඳකම නරකකුත් තියෙනවායි කියලා.